බලහත්කාර මංගල රැයක් නවකතාවේ 4 වෙනි කොටස අරගෙන තමයි ආවේ. ඉතින් ඔයාලා හැමෝම කතාව කියවලා කතා අවසානයේ ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. කතාව හොඳයි නම් ඔයාලගේ යාළුවෝ අතරේ කතාව ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි කතාවට යමු. අම්මෝ දැන් නම් සීතලයි. සයුරු ඉක්මනට ගෙනාව ජර්සි එක ඇඳගත්තේ දැනුණ සීතල ඉවස ගන්න බැරි නිසා. ඇති මොලේ ඇති වැඩක් කරලා. මට කොහොමද මොලේ තියෙන නිසා මම ඉස්කෝලේ යන කාලේ තමසර වඩා ලකුණු ගත්තේ. ඔව් තමසේ කඩපාඩම් කරලානේ ලියන්නේ. පුදුම දක්ෂකමක් ඒක. අනේ මේ මම කොහොම හරි අවංකව මගේ එක්සෑම් කරගත්තානේ. හරි ඔය බයිලා ඇති. අවශ්‍ය ගත්තොත් ඉතින් පම්පෝරියම් තමයි. කාගේද දන්නේ පම්පෝරිය. ඉක්මනට මාව ගෙදර ගෙනින් දානවකෝ. අපෝ අද දවසම තමසේක ඉඳලා මගේ මොලේ පැත්තක් කිරි වැටලා වගේ. ගෙදර මිනිස්සු කොහොම ඉන්නවද මන්දා. එක දවසට මට මෙච්චර අමාරු නම්. තමසට මාව අමාරු වුණාට ගෙදර අයට එහෙම නෑ. ඔව් ඉතින් මොනවා වුණත් වදපු දරුවනේ. ඒ නිසා ඒ අම්මා තාත්තා ඉවසනවා ඇති. තාමත් තමසේගේ තාත්තා වරායිද වැඩ කරන්නේ. ඔව් ඇයි? ඔව් ඉතින් ඉන්නේ එක ළමයා වුණාට ළමයි 10කගේ කෑමනේ තමසේ කන්නේ. පුදුමේ කියන්නේ කොච්චර කෑවත් තමසේ මහත් වෙන්නේ ඇයි මොකෝ ඉරිසියයිද? අපෝ නෑ. තමසේ වගේ තලගොයියකට මම මොකට ඉරිසියා කරන්නද? බකන් ඊළඟ එන්නේ නැතුව කායකින් බහැලා එනමක මොනවා හරි කන්න. රැට මේ වගේ කඩ තමයි ඇරලා තියෙන්නේ. අරෝෂ කෙල්ලගේ අතින් අල්ලගත්තේ එකපාරම වගේ. මේ මොකෝ මේ ආසාවට ඇල්ලුවේ නෑ. මෙහෙරි යන්න අමාරුයි තනියම. පේනවනේ පාර දිගට ඉන්නේ කවුද කියලා. ඇදගෙන යයි තමසේව. පොඩි මනුස්සකමකුත් තියෙනවා එහෙනම්. උදේ දවල් කෑව තරම් නම් රැට සයුරිට කන්න බැරි වුණා. මොකෝ කන්නේ නැද්ද? බලාගෙන ඉන්නේ. මට ඇති කන්න බෑ. පුදුම හතෙන් එකක් කන්න බෑ කිව්වම. එච්චර පුදුම වෙන්න ඕන නෑ. කෙල්ලව ගෙදරට ඇරලපත්ති රෑ 11ත් පහුවෙලා. මිදුලෙන්ම කායක නතර කරපු අරෝෂ කායකෙන් බැස්සේ සයුරුගේ අම්මට කියලා යන්න. දුව ආවද ඔයා? ඔන්න ආන්ටි ගෙදරටම ගෙනත් ඇරලුවා. ගොඩක් ස්තුතියි පුතා. එහෙනම් ආන්ටි මම ගිහින් එන්නම්. මේ වෙලාවේ තේ බොන්න කියන්නත් බෑ. කමක් නැත්තම් තේ එකක් බොමු. අනේ කමක් නෑ ආන්ටි. වෙන දවසක බොමු. ගෙදර යන්න ඕන. ආව ගමන් සයුරු දිව්වේ නාන කාමරේට. අරෝෂ කායකට නැගලා කායක ස්ටාර්ට් කරාට කායක ස්ටාර්ට් උනේ නෑ. මේකත් මේ වෙලාවේ අවුල් ගියානේ. දැන් මොකද කරන්නේ? මේ වෙලාවේ ගරාජ් ඇරලත් නෑ. බලමු තරණදුර කෝල් එකක් දීලා ෂික් මුගෙත් ෆෝන් එක ඔෆ්නේ කරන්න දෙයක් නෑ. මේකේ තමයි නිදාගන්න තියෙන්නේ. මට වෙච්ච දෙයක්. වොයිස් එකක් දාගන්නවත් විදියක් නෑ. කාටවත් කරදර කරන්න හොඳ නෑ. පාඩුවේ නිදාගමු. අරෝෂ කායකේ ලයිට් ඔෆ් කරලා ඇස් දෙක පියාගත්තා. උදේ 8 වෙනකන් කොල්ලා එකම නිින්දේ. සයුරුගේ අම්මා උදේ නැගිටලා දොර අරිනකොට තමයි දකින්නේ කොල්ලාගේ කායක තාමත් මිදුලේ කියලා. දෙයනේ මේ ළමයා ගිහින් නෑනේ. කායක ගාවට ගිහින් බැලුවේ හිතේ දෙගිඩියාවෙන්. දෙයි හාමුදුරනේ මේ දරුවෝ එළි වෙනකම් මේක ඇතුළේ ඉඳලා තියෙන්නේ. අයියෝ නිකමට කතා කරා නම් ගේ ඇතුළට ගන්නවනේ. ඒ එකම වගේ අරෝෂට හැරුණා. සයුරුගේ අම්මා ඉන්නව දැකලා අරෝෂ කායකේ වීදුරුව පාත් කරා. ඇයි පුතේ කතා නොකළේ? කායක ස්ටාර්ට් උනේ නෑ ආන්ටි. යාළුවට කතා කරා ගෙදරට ගත්තා. කවුරුත් ආන්සර් කරේ නෑ. ආන්ටිලාටත් කරදර කරන්න බැරි නිසා මම මෙහෙම නිදාගත්තා. අපිට මොන කරදරයක්ද? ඔයා කතා නොකරපු එක තමයි හොඳ නැත්තේ. ඒකට කමක් නෑ ආන්ටි. මම දැන් යන්න ඕන. එහෙම කොහොම යන්න දෙන්නද? තේ එකක් බීලා යමු. වෙන දවසක බොමු ආන්ටි. පුතා අපේ ගෙදරින් තේ බොන්නේ නැත්තේ අපි පුතාලා තරම් පෝසත් නැති නිසා වෙන්නේ නැතිනේ. කමක් නෑ. අයියෝ මොනවාද ආන්ටි කියන කතා? මම හීනකින්වත් එහෙම දෙයක් හිතුවේ නෑ. හරි. එහෙනම් මම තේ එකක් බීලාම යන්නම්. යමුකෝ පුතා ගෙට බාත් รู ම් ගින් ආව මූණකට සෝදගෙන එන්න. අරෝෂ මූණ සෝදගෙන ආවේ තේ බොන්න. හැබැයි අතරමඟදී කොල්ලව හොඳටම බය වෙන දෙයක් දකින්නේ. සයුරි කාමරේ දොරත් අරගෙන නිදි. ඇඳුම හොඳටම උඩ ගිහින්.
යකෝ මේකේ බයිස්කෝප් පෙන්නගෙනමනේ නිදිනේ. කවුරු ආවත් ඔච්චරයි. ඇහැරිලා හිටියනම් හොඳ වගේ කියලා දෙන්න තිබුණා. කොල්ලා බය වෙලා ඉක්මනට ගිහින් සාලේ තියෙන පුටුවකින් වාඩි වුණේ දැකපු දෙයින් අන්ධ මන්ද වෙලා කියපු නිසා. පුතා මෙන්න තේ එක. තැන්ක් යූ ආන්ටි. අරෝෂ තේ එක ඉක්මනට බීලා ගෙදර යන්න පිටත් වුණා. එහෙනම් ආන්ටි මම ගිහින් එන්නම්. සංග්‍රහයට ගොඩක් ස්තුතියි. හරි පුතා පරිස්සමෙන් යන්න. අද නිවාඩු දවසක් වුණ නිසා කෙල්ල තාමත් හොඳටම නිදි. ඊයේ ගමන් මහන්සියටත් එක්කම අර ඔෆිස් එකේ ළමයා නේද දැන් ගියේ? ඔව් තාත්තේ අපේ දුව එක්ක මරාගත්තට අපිට නම් එහෙම නැහැ. මුලදී මරා ගන්න උන් තමයි පස්සේ කිරි පැණි වගේ ඉන්නේ. ඔන්න බලපංකෝ මම කියපු සාත්තරේ හරි ගියදාට බලමුකෝ තාත්තගේ සාත්තරේ හරියයිද කියලා. හරි නොගිහින් තියන්නේ හරි යනවා. ඒක සහතිකයි. අම්මා දැන්ද ඇරුණේ තේ එකක් හදන්නද? හදන්න අම්මා. අර ළමයා ඊයේ ගෙදර ගිහින් නෑනේ. මොන ළමයාද? ආගේ බොස් මොකක්? එතකොට ඒ අකා කොහෙද හිටියේ? කායකේ නිදාගෙන තියෙන්නේ. කායකේ ස්ටාර්ට් වෙලා නෑ. ඒ නිසා එහෙම කායක ඇතුළේ නිදාගෙන. හොඳ වැඩේ ගෝපිලට. ලොකුකම බහින් නැති. ඔක මට කියන කතාවලට ඔහොම වෙලා මදි. එහෙම කියන්න එපා. අම්මා ඉස්සර ඉඳන්ම ලොකු කරගෙන ඉන්නේ ඕකවනේ. ඔයා එක මරාගත්තට ඒ දරුවා මට හරිම ආදරේ. එහෙමද අම්මා? එහෙනම් ගෙදර ගෙනත් තියාගන්න. මුකුත් කියන්න බෑ පොඩ්ඩක් ඇති. කෙල්ල සඳුදා වැඩට යන ලෑස්ති වෙලා චමරියනකම් බලාගෙන ඉඳලා දෙන්නම එකට ඔෆිස් එකට ගියා. good morning දෙන්නටම. good morning තන්දු සර්. අන්න අද බොස් දුම්මල වරම අතට අරගෙන ඉන්නේ. දෙන්නම ඇතුළට ගිහින් බලන්නකෝ. ඒ මොකෝ සයෝ. යමුකෝ බලන්න. ආවද දෙන්න. අර ටේබල් එක උඩ තියලා තිබුණ CD එකකෝ. ඕකද මුළු කැබින් එකම අනිත් පැත්ත පෙරලගෙන හොයන්නේ. ඔව් ඉතින් තමුසලා දෙන්නනේ මෙතන ඉන්නේ. අනිවාර්යෙන්ම මේකත් තමුසලාගේ වැඩක්. මම මේක අස් කරද්දි විසි කරලා දැම්මා. මොකද්ද කියන්නේ? ඇයි ඇහුණ නැද්ද? ඔය කරලා තියෙන්නේ ගොන් එළදෙන ලස්සන වැඩක්. කරොත් කරන්නෙම ඔය වගේ ගොන් තකතිරු වැඩනේ. ඉස්සර ඉඳන්ම කරුණා කරලා තමුන් එක විසි කරපු තැනට ගිහින් හොයාගෙන එන්න ඕන. දැන් ඒකේ කෑල්ලක්වත් හොයාගන්න නැතුව ඇති. තමුසේ මගෙන් මැරුණොකා ඒක හොයාගෙන ඉන්න ඕන. නැත්තම් මම තමුසට හොඳ වැඩක් කරන්නම්. තමුසේ දන්නවද කොච්චර වටින දෙයක්ද ඒකේ තිබුණේ කියලා? හරි දැන් උඩ පැන්න ඇති. සංසුන් වෙලා ටිකක් අර පුටුවෙන් ඉඳගත්තා නම් හොඳයි. මෙන්න ඒ CD එක. එතකොට තමුන් මෙච්චර වෙලා තමුන් මාව ජෝක් එකට ගත්තද? පොඩි ජොලියක් තියෙන්නත් ඕනනේ. උඹව අස් කරලත් මදි. ඉතින් අස් කරනවකෝ. අපෝ නෑ. තමුන් මගේ ළඟට වෙලා විඳවන්න ඕන. එම ලේසියෙන් තමුන් මං අස් කරලා දාන්නේ නෑ මම. ඇත්තද? තමුන් එහෙම දාස ගොන් වස්සා. ඔන්න ළමයි කතාව අරගෙන ආවා. ඔයාලා හැමෝම කතාව කියවලා ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. කතාව හොඳයි නම් ඔයාලගේ අනිත් යාළුවෝ අතරේ කතාව ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා කතාවට එකතු වෙන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. කතාව හොඳයි නම් ඔයාලගේ අනිත් යාළුවෝ අතර කතාව ෂෙයා කරගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් ලස්සන එපිසෝඩ් එකකින් ආයෙත් හම්බ වෙමු. ගිහින් එන්නම්.